හරි. අපි එනවා ළමයි ඒකක එක තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ 10 වසරේ පාඩමේ 2011 MCQ ප්‍රශ්නෙට පහත සඳහන් දෑ අතරින් තොරතුරු සමග සංසන්දනය කිරීමේදී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද කියලා අහනවා. අංක 1 උත්තරේ අනුරාධපුර නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය, අංක 2 පාසලක පිරිමි හා ගැහැණු සිසුන්ගේ ප්‍රතිශතය දක්වන වට ප්‍රස්ථාරය, අංක 3 ගෘහස්ත දුරකථන අංකයක අවසාන සංඛ්‍යාංක 4 ගණිතය සඳහා 10 වෙනි ශ්‍රේණියේ සිසුන් ලබාගත් උපරිම ලකුණ. හරි. එතකොට අපි ප්‍රශ්نين අහන්නේ තොරතුරු සමග සංසන්දනය කිරීමේදී දත්ත කියලා කියන්න පුළුවන් මොනවද කියලා තමයි මේ උත්තර 4 අතරින්. එතකොට අනුරාධපුර නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය කිව්වට පස්සේ පුතේ දවස ගානේ උෂ්ණත්වය මැනලා ඉවරලා මොනවා හරි chart එකක් හදලා අඩුවීම් වැඩිවීම් ඔක්කොම පෙන්වනවා විස්තරාත්මක විශ්ලේෂණයක් එක්ක. එතකොට ඒක තත්ත්වයක් වෙන්නේ නැහැ. ඒක තොරතුරක් නෙවෙන්නේ. එතකොට ඒක අපිට මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. දෙවෙනි උත්තරේ පාසලක පිරිමි සහ ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය දක්වන වට ප්‍රස්ථාරය. වට ප්‍රස්ථාරයක් නුපුතේ. එතකොට අපිට පුළුවන් විශ්ලේෂණයක් කරන්න ගැහැණු ළමයි කොච්චරක් ඉන්නවද පිරිමි ළමයි කොච්චරක් ඉන්නවද කියලා. සාමාන්‍ය මේ කාලේ නම් හැටියට ගැහැණු ළමයි ප්‍රමාණය වැඩි. හරි. පිරිමි ළමයි ප්‍රමාණය අඩුයි. එතකොට අපිට පුළුවන් මෙන්න මෙච්චර ගැහැණු ළමයි ඉන්නවා, පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයි මෙච්චරක් ඉන්නවා, ගැහැණු ළමයින්ට වඩා අඩුවෙන් පිරිමි ළමයි මෙච්චරක් ඉන්නවා. හරිද? ඔය සීමාව පොඩ්ඩක් දාගන්න පුළුවන්. එතකොට වට ප්‍රස්ථාරයෙන් අපිට විස්තරයක් ගන්න පුළුවන්. එතකොට ඒකත් දත්තයක් වෙන්නේ නැහැ. ඒක තොරතුරක් වෙන්නේ. ඊට පස්සේ ගෘහස්ත දුරකථන අංකයක අවසාන සංඛ්‍යාංක 4. හරිද? අපි හිතමු 33යි. හරි. ඔන්නෝම අංකයක් කියලා. එතකොට මෙයා අපිට කියන්නේ මෙන්න මෙහෙම තියෙන අවසාන අංක 4. හරිද? අර මුල ටික තිබුණා නම් එහෙම මේකින් විස්තරයක් කියනවා, පොඩි විස්තරයක්. මේක ඕල්ලක් ගන්න පුළුවන් නම්බර එකක් නේ පුතේ. 0.33 හරි මොන හරි කොහොම හරි තිබ්බහම අපිට පුළුවන් සමහර පැති පළාත් කොහෙද කියලා කියන්නත් පුළුවන්. හරිද? මුල අංක ටික බැලුවාම. එතකොට ධන 94ක් එහෙම කියලා තිබුණොත් එහෙම ලංකාවේ නම්බරයක් කියලා කියන්න පුළුවන්. හරි ඔය මුකුත් ඕනේ. එතකොට මේ බලන්න මෙතන නිකම්ම නිකන් ඉලක්කම් 4ක් විතරයි. මුකුත් විස්තරයක් මේක ඇතුලේ නැහැ. එහෙනම් ඉතින් අපිට උත්තරේ ගන්න පුළුවන්. අපි අනිත් කැලතෝ නම් බලමු. හරි. ගණිතය සඳහා 10 වෙනි ශ්‍රේණියේ සිසුන් ලබාගත් උපරිම ලකුණ. එතකොට 10 වෙනි ශ්‍රේණියේ සිසුන්ගෙන් ගණිතය කියන විෂයට වැඩිපුර ගත්ත ලකුණු කවුද කියලා අහන්න. එතකොට ඒක ටිකක් අපිට විශ්ලේෂණාත්මක විස්තරයක්. ලකුණු ටික ඔක්කොම සංසන්දනය කරලා බලන්න ඕනේ. කවුද වැඩිපුර ලකුණු අරන් තියෙන්නේ කියලා බලන්න ඕනේ. එයා 10 වසර කියලා කියනවා, ගණිතයට කියලා කියනවා. අන්න පොඩි කතන්දරයක් තියෙනවා ඒක ඇතුලේ. මේක ඇතුලේ මොකුත් නැහැ. මුල නම්බරේ කොහොමත් නැහැ. එතකොට මේක නිකම්ම නිකන් ඉලක්කම් 4ක් විතරයි. උත්තරය එතකොට අංක 3.